ගෙදර කයිද? බල්ලා කවුද? ගෙදර කවුද? බල්ලා කයිද කියලා අහන්න. සුදෑසනම් මිස්. අපි ආවේ හැලගෙන් බලකුණ ස්වාධීන කණ්ඩායමේ. මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන අපේ මේ ලෝචනා හංසමාලි මැතිණියට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න කියලා මතක් කරලා යන්න. අනේ ඉටි රූපයක් වගේ. අපි කොහොමද බලයට ආවට පස්සේ ඇස් පරීක්ෂා කරලා නොමිලේ ඇස් කණ්ණාඩි දෙන වැඩසටහනක් කරන්න තමයි හිතන් ඉන්නේ. අනේ උදේට කාලා නැතුව පොඩ්ඩක්. මම පෝස්ටරේ දැක්ක ගමන් මේසෙට හිතාගත්ත අපේ ඡන්දේ ලෝචි මෙරම්ට තමයි කියන්නේ කියලා. ඇත්තම කිව්වොත් මේ ඇත්තම කිව්වොත් අපි ගියපු හැම ගෙදරකින්ම අපිට මේ වගේ පිළිගැනීමක් තමයි ලැබුණේ. මේ පවතින ක්‍රමය ගැන මිනිස්සු මෙච්චර දැනුවත්ද කියන එක අපිට හිතා ගන්න බෑ. ද්‍රවශීලතාවය, භෞමික අඛණ්ඩතාවය ගැන අපි මිනිසුන් ඉදිරියට දැනුවත් කරන්න අපේ සැලසුම් හදලා තියෙනවා. මොකද්ද මැඩම් දැවශීලතාවය කියන්නේ? මෙහෙම මිස් අපි බලයට ආවට පස්සේ ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ තියෙන අපේ දැක්ම. එහෙනම් හරිනේ මිස්. ගෙම් බලකුණ අංක 13. හරි. නිකන් ගෙම්බ නෙමෙයි හැල ගෙම්බ. අපි ගෙම්බිට ගෙම්බි අපිට අපි ගෙම්බිට ගෙම්බි අපිට. මැඩම් අපි උදෙන්ම ඡන්ද මධ්‍යස්ථානයට ගියොත් වටිනව නේද? ඔව් මීඩියා වලින් ලෝචි මැඩම් ඡන්දේ පාවිච්චි කරන විදිය පෙන්නුවාම අපිටත් රැල්ලටම ඡන්ද ටිකක් ගන්නවා ෂුවර් ඈ. මම නම් කියන්නේ මැඩම් මිනිස්සුන්ට පේන්න ඡන්ද මධ්‍යස්ථානයේ කිට්ටුව පොඩ්ඩක් පේන්න හිටියන මරු නේද? මේ ඒකත් හරි. කෝ අපේ ලොකු මැඩම් තාම එළියට ආවේ නැහැ. මොකද අනේ ඔයගලන්ට තියෙන හදිස්සිය. විලාවට එයි. නෑ මං අම්මට අලුත් ගවුමක් අරන් දුන්නා. ඉතින් මේ ෂුවර් එකට දැන් ඒක ඇඳගෙන ඉනවා ඇති. ඒකයි ඔය පරක්කු. හම්බෝ ඒක නම් ලොකු දෙයක්. ළමයිනේ. කෝ අලුත් ගවුම? ඔය පරංගි කාලේ සුරං එතපු පඩංගු ගවුමනේ. ඒකනේ නං අම්මේ. තාමතර පරණ පඩංගු නැඳගෙන ඉන්නේ. අයියෝ නෑ. අම්මා මේකට ආස නිසා මං අලුතින් අරන් දුන්නේ අම්මට ඒ වගේම ගවුමක්. ලෝචි ඡන්දෙ දින්නම මම ලෝචිත් එක්ක පාර්ලිමේන්තුවට යන්නේ මේ ගවුමෙන් බා. ඔතෙන්ට අඹුට ගෙඩිය පිටින් ගියේ මැතියම් තුරුත් හිටියා. ඔව් ඉතින් දැන් ඇඳුම් අඳින අයට වඩා ඇඳුම් අඳින්න නැති අයනේ ඕකට එන්නේ. අපේ ලෝජ වලට ජය වේවා. මම බය වෙලා ගියා. කියලා කෑ ගහපන්කෝ. ඇස් වහක් කට වහක් නෑ ලෝචිය උඹ නම් පාර්ලිමේන්තුවට යනවා. අනේ අම්මේ දැන් අඬන්න එපා. මොකද දැන්